Hi guys, welcome back to my channel Ishu Vlogs. ඉතින් ඔන්න අද මම අරගෙන ආවා shopping vlog එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මම කොයිතරම් shopping කරලා තියෙනවද කියලා. ඉතින් ඔන්න අද ලෑස්ති වෙන්න මම මේ අවුරුද්ද අවසානයේ මං වෙනුවෙන් මොනවද ගත්තේ කියලා බලන්න. ඉතින් මේ පාර මම ගොඩාක් ඇත්තටම shopping කරලා තියෙනවා. ඉතින් මෙතන මම මේ දැන් අරගෙන පෙන්නන්නේ ටිකක්. තව ගොඩක් තියෙනවා ඔයාලට පෙන්නන්න. ඇත්තටම මේ එකවරම ගිහිල්ලා නෙමෙයි මම අවස්ථා දෙක තුනකදී ගිහිල්ලා ෂොප් කරා. ඉතින් මං හිතුවා මේ ටික ඔක්කොම ඇත්තටම මේ පහුගිය දවස්වල ටිකක් බිසි වුණත් එක්ක නිසා මට මේ ටික ඔක්කොම අඳින්නත් බැරි වුණා. ඉතින් ගේන ටික පැත්තක තියලා තිබුණා. ඔන්න දැන් තමයි ටයිම් එකක් ලැබුණේ මේ දේවල් ටික ඕපන් කරලා බලන්න. ඉතින් එහෙනම් අපි බලමු තවත් ගොඩක් කතා කරන්න නැතුව මම මොනවද අරගෙන තියෙන්නේ කියලා. මම ආසම කරන බ්‍රෑන්ඩ් දෙකකින් මම ෂොප් කරලා තියෙනවා. කෙලි ෆෙල්ඩර් සහ G-Block. ඉතින් එහෙනම් මම ඇඳලම පෙන්නන්නම් මොනවද අරගෙන තියෙන්නේ කියලා. වගේම තමයි ඔයාලට මුලින්ම කියන්න ඕනේ මම මහුංගුරුවරියක් නේ. ඉතින් මහුංගුරුවරියක් නිසා එළියෙන් ඇඳුම් ගන්න බෑ කියලා මං හිතන්නේ. ඉතින් මහුංගුරුවරියකට උනත් ඇත්තටම දිගටම තමන්ගේ අතින් ඇඳුම් අහගෙන අඳිනකොට ඒක බෝරින් වෙනවා. ඉතින් විශේෂයෙන්ම කිව්වොත් අපි මැටීරියල් එකක් ෂොප් එකකින් අරගෙන ඒක තමම මහනකොට දකින්නවා. මහලි ඉවර වෙද්දි සමහරලාකට ඒක එක්පා වෙලත් ඉවරයි. ඉතින් ෂොප් එකකින් ඇඳුමක් ගන්නකොට එහෙම නෑ. අපි ගිහිලා ෆස්ට් ටයිම් තමයි ඒක දකින්නේ. ඉතින් ඒකට ඇත්තටම හරිම ආසාවක් තියෙනවා. ඒ ඇඳුමේ අලුත් නැවුම් බවක් තියෙනවා. ඒ නිසා මම ඇත්තටම කොහේ හරි ගියොත් shopping කරොත් අනිවාර්යයෙන්ම ලස්සන ඇඳුමක් දැක්කොත් අනිවාර්යයෙන්ම ගන්නවා. මට කොච්චර ඇඳුම් අහගන්න පුළුවන් වුණාද. ඉතින් ඒ නිසා ඒ විදිහට ගත්ත ඇඳුම් එකතුවක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මම මුලින්ම පෙන්නන්න යන්නේ G-Block එකෙන් ගත්ත ඇඳුම් සෙට් එකක්. ඉතින් මෙන්න මෙතන තියෙනවා මුලින්ම ලස්සන crop top එකක්. මේ crop top එක blue color එකෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ blue color එකට මම හරිම ආසයි. ඉතින් ඒක වෙලා තියෙනවා රුපියල් 3780ක්. ඉතින් මේක අපිට denim skirt එකකට denim pant එකකට try කරන්න බලන්න. ඔන්න මම ලස්සන black color එකකින් skirt එකක් අරගෙන තියෙනවා. මේක ඇත්තටම පොඩි යුනික් ලුක් එකක් තියෙනවා කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ විදියට සයිඩ් එකෙන් මේ වගේ කොටසක් තියෙනවා. ඉතින් අපි ඒක ඇඳලා බලමු. මේ ස්කර්ට් එක 6500 වෙලා තියෙනවා. මම ඔයාලට කෙලි ෆෙල්ඩර් එකකින් මම අරගෙන තියෙන අයිටම් කීපයක් පෙන්නන්න. ඉතින් මුලින්ම තියෙනවා සාමාන්‍ය normal frock එකක්. ඉතින් මේක පොඩක් salmon pink වගේ කලර් එකකට තමයි මේ frock එක යන්නේ. ඉතින් මේකේ normal sleeve එකක් දාලා තියෙනවා. මේ විදිහට 3/4 frock එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ frock එකත් ලස්සනයි. ඊළඟට ඔන්න මම ආස කලර් එකකින් ලස්සන ස්කර්ට් එකක් මම පර්චේස් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක නම් මේ කලර් එකට තියෙන ආසාව නිසාම තමයි මම මේ ස්කර්ට් එක අරගත්තේ. ඉතින් මේක 7000 වෙලා තියෙනවා. ඉතින් මේ ස්කර්ට් එක නම් ඇත්තටම හරිය ලස්සනයි. මේක අපිට white color වගේ top එකකට ලස්සනටම අඳින්න පුළුවන්. බ්ලේසර් එකක්. ඉතින් මේක half බ්ලේසර් එකක් විදිහට තමයි තියෙන්නේ. පේනවා ඇති ලස්සන half white color බ්ලේසර් එකක්. ඉතින් මේක අපිට අර කලින් පෙන්නපු ස්කර්ට් එකට නම් try කරන්න පුළුවන්. white color බ්ලේසර් කොච්චර ගත්තත් ඇති වෙන්නේ මොනවා හරි ගෑවෙනවා. ඒ නිසා මම අදත් white color එකකින් බ්ලේසර් එකක් අරගෙන තියෙනවා. ඊළඟට අපි ආයෙත් බලමු G-Block එකෙන් මම මොනවද අරන් තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා ලස්සන ස්කර්ට් එකක්. මේව නම් ඇත්තටම මහ ගන්න පුළුවන්. සාමාන්‍ය මැටීරියල් එකකින් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට පේනවා ඇති පොඩි වෙලා වගේ තියෙනවා. ඒ වුණාට ඉතින් මම හිතුවා මේක දැක්කම ගන්න ඕනේ කියලා. මේ කලර් එකට මම ආසයි. මේ ඩිසයින් එකටත් ආසයි. ඉතින් මේ විදිහට තමයි ස්කර්ට් එක තියෙන්නේ. ඉතින් මේක අපි බලමු. මේකේ ප්‍රයිස් එක රුපියල් 7000ක් වෙලා තියෙනවා. 7000. ඉතින් මේකත් ලස්සනයි. මේ වගේ පොකට් එකකුත් සයිඩ් එකට දීලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ලස්සන ෆ්‍රොක් එකක් තියෙනවා මරූන් කලර් එකෙන්. ඉතින් මේක මෙන්න මේ වගේ ස්ලීව්ලස් ෆ්‍රොක් එකක්. ඉතින් මෙතනින් මේක මෙහෙම වේස්ට් එකෙන් ටයිට් කරන්න පුළුවන්. අතට වේස්ට් එක ළඟ ලස්සනට ටයිට් වෙලා ෂේප් එක එනවා. ඒ ෆ්‍රොක් එක 8000 වෙලා තියෙනවා. ඊළඟට ඔන්න මම මෙන්න මේක නම් ගත්තේ. අතට මේකේ තියෙන print එකට තියෙන ආසාව නිසාමයි. ඉතින් මේ print එක හරිය ලස්සනයි. මට මතකයි තායිලන්ඩ් වලදීත් මේ වගේ ලස්සන prints තියෙන pants වර්ග තිබ්බා. මම ඒත් ගත්තේ නැහැ. purchase කරන්න. ඒ නිසා මම මේක ගත්තා. මේක නම් 8400ක් වෙලා තියෙනවා. ඉතින් ඒකට match වෙන top එකකුත් මම අරගෙන තියෙනවා. මෙන්න මේ top එක. මේකේ ලස්සන notch collar එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක ඒක නම් 6400ක් වෙලා තියෙනවා. ඒක චුට්ටක් මිල වැඩි කියලා මම හිතනවා. ඉතින් කොහොමවත් ලස්සනයි. මේ දෙක ලස්සනට මැච් කරලා අඳින්න පුළුවන් අපිට. ඊළඟට මම ආයෙත් ඔයාලට පෙන්නන්නම් කෙලි ෆෙල්ඩර් එකෙන් මම තව මොනවද අරගෙන තියෙන්නේ කියලා. මෙතන මුලින්ම තියෙනවා ලස්සන ඩෙනිම් ෆ්‍රොක් එකක්. මේක නම් ඇත්තටම මම ගොඩාක් ආසයි. මොකද කියනවා නම් මේක ඇඳම මේකේ වේස්ට් එක ළඟින් ලස්සනට මගේ ටයිට් වෙලා මේකෙදි මේ සයිඩ් එක මේ විදිහට ලස්සනට හැඩ වෙයි කියලා මම හිතනවා. මොකද කියනවා නම් අර මේක දෙපැත්තෙන් අර මේ වගේ ෆ්ලීට්ස් තියපු කොටස් දෙකක් තියෙනවා. මේ දවස්වල මේ ඩිසයින් එක හරිම ට්‍රෙන්ඩි. ඉතින් ඒකේ මිල ඒක ඇත්තටම 10900 වෙලා තියෙනවා. ඉතින් ඒක චුට්ටක් මිලයි. මම හිතන්නේ ඩෙනිම් ෆැබ්‍රික් එකක් නිසා ඉතින් චුට්ටක් කොහොමද මිලයි. ඉතින් මේකත් හරි ලස්සන ෆ්‍රොක් එකක්. අපිට ඕනේ නම් වෙස්ට් එකට ලස්සන බෙල්ට් එකක් උනත් ඇටච් කරගන්න පුළුවන්.
ඊළඟට තියෙනවා තව ලස්සන ෆ්‍රොක් එකක්. ඉතින් මේක ඇත්තටම අපිට මහ ගන්නවත් පුළුවන් හරි ලේසි. ඒ වුණාට මේකත් මම පර්චේස් කරා. මොකද ඇත්තටම ෂොප් කරන්න ගියොත් ඉතින් ඒක අර දිගටම මොන හරි ඔක්කොම තියෙන ටික ගන්නවා. මේක 9990ක් වෙලා තියෙනවා. මේක පීසස් ෆ්‍රොක් එකක්. ඉතින් මේකේ ලස්සන මේ විදියට කෑලි වලට ෆ්‍රොක් එක වෙන් කරලා ආයෙත් එකතු කරලා තමයි මහලා තියෙන්නේ. ස්ලීව්ලස් ෆ්‍රොක් එකක් විදිහට මට මතක විදිහට මම මේ කියන ඩෙනිම් එකකිනුත් මේ වගේම ලස්සන ෆ්‍රොක් එකක් අරගත්තා. ඊළඟට තියෙනවා මේ විදිහේ ලස්සන ඩෙනිම් টොප් එකක්. ඉතින් මේක දිග නෑ ක්‍රොප් টොප් එකක් වගේ තියෙන. අපිට කැෂුවල් අඳින්න පුළුවන් ලස්සන ඩෙනිම් টොප් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. මේක 5590ක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඊළඟට මම මේ බ්ලේසර් එකක් අරගෙන තියෙනවා. මේක ටිකක් අර හාෆ් බ්ලේසර් එකක් නෙමෙයි. ටිකක් ලොන්ග් බ්ලේසර් එකක්. ඉතින් මේක නම් මට මතක විදිහට චයිනා යන තමයි අරගත්තේ. හැබැයි දැන් චයිනා ගිහිල්ලත් ඇවිල්ලා ඔන්න දැන් තමයි මට මේක හමු වුණේ. බෑග්ස් වල තිබිලා. ඒක ඉතින් අතට අපරාධෙත් නෑ. මට මොන හරි ෆන්ක්ෂන් එකකට මේක try කරන්න පුළුවන්. ඊළඟට ඔන්න ආයෙත් මම G-Flock බෑග් එකක් try කරනවා. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා මේ ලස්සන টොප් එක. ඉතින් මේක ඇත්තටම ජෙන්ට්ස්ලටත් මේ මැටීරියල් එකෙන්ම ෂර්ට්ස් තිබුණා. එන්නේ මේක 5450ක් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම මට මතක විදිහට කැෂියර් එකේ ගර්ල් අඳගෙන හිටියා. මම ඒ නිසා ඒකත් පර්චේස් කරා. ඒකත් හරි ලස්සනයි. මේක අපිට ඩෙනිම් පැන්ට් එකකට ඩෙනිම් ස්කර්ට් එකකට try කරන්න පුළුවන්. ඊළඟට ඔන්න තවත් ලස්සන ෆ්‍රොක් එකක් තියෙනවා. ඉතින් මේක අර මම කලින් කිව්වේ ඩෙනිම් එකකිනුත් ගත්තා කියලා. ඉතින් මේක මේ විදියට ඩාර්ක් බ්ලූ එකෙන් තියෙන ඩෙනිම් එකෙන් තියෙන ෆ්‍රොක් එකක්. අර ඩිසයින් එකම තමයි. චුට්ටක් වෙනස් මැදින් තමයි. ඒකේ අර පීසස් ටික කට් කරලා තියෙන්නේ. ඉතින් මට මතක විදිහට ඔන්ලයින් මේ වගේම ෆ්‍රොක් එකක් මම කෙලිපෙඩ් එකකිනුත් පර්චේස් කරලා තිබ්බා. ඉතින් මට මේක තිබ්බා කියලා මතක තිබුණේ නැහැ. ඉතින් අපි බලමු ඒක ඉස්සරහට හමු වේවි. මේකත් ලස්සනයි. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ G-Flock එකේ තියෙන තවත් මම පර්චේස් කරපු අයිටම් ටිකක්. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා මෙන්න මේ බ්ලවුස් එක. මේක ටිකක් ස්කයි බ්ලූ එකෙන් වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක චුට්ටක් කියන්නේ වයස කෙනෙකුට අඳින තියෙන ඩිසයින් එකක් වගේ. ඒනට මම හිතනවා ඒක පොඩක් මම යට කරලා මේක චුට්ටක් ෆැෂන් එක විදියට ඒ කියන්නේ ෆැෂනබල් විදියට අඳොත් මේක හරියාවි කියලා. ඉතින් මේ තියෙන මම එකට ගත්ත ප්ලීටඩ් ස්කර්ට් එක. මේක අද 2 piece set එකක් විතර අපිට ලස්සනට අඳින්න පුළුවන්. මේ ස්කර්ට් එකට මම හරි ආසයි. මේ කලර් එකට ආසයි. ඉතින් ඔන්න ඒක වෙලා තියෙනවා 7880ක්. ඒ වගේම මේ টොප් එක වෙලා තියෙනවා 4480ක්. ඉතින් හරි ලස්සනයි මේක. අපි බලමු මේක ඇඳලා. මේක ලස්සන වුණාට මම තාම try කරේ නැහැ. fit on කරලා බලන්නේ නෙමෙයි ගත්තේ. ඒ නිසා මට කොහොම වෙයිද දන්නේ නැහැ. ඊළඟට තියෙනවා white color ලස්සන ෆ්‍රොක් එකක්. ඉතින් මේකට මම හරි ආසයි. මේක ඇත්තටම මේ අපිට ඕනම තැනකට මැච් කරලා අඳින්න පුළුවන්. අර white color කියන්නේ තමන්ගේ ඇඟේ පාට ලස්සනට ඉස්මතු කරලා පෙන්වන color එකක්. තමන්ගේ real color එක, තමන්ගේ skin වල තියෙන color එක. ඉතින් ඒ නිසා මම ඒකට ආසයි. මේක 9950ක් වෙලා තියෙනවා. ලස්සනයි ඒක. අපි බලමු මේක අතඳලා. මේක අතරම pieces විදිහට තමයි තියෙන්නේ. ඒකේ නම් අර 3 pieces වගේ තමයි ඉස්සරහට තියෙන්නේ. ඔක්කොම බැලුවොත් 6 pieces frock එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මම එකවර නෙමෙයි මේ ඇඳුම් ටික ඔක්කොම ගත්තේ. මට මතක විදිහට දවස් 2ක් 3ක් වගේ ෂොප් කළා තමයි මේ ඇඳුම් අරගත්තේ. එතකොට මම එක දවසකදී ගත්තා කියලා මතක වෙලා ආයෙත් අරගෙන තියෙනවා. දැන් අර කලින් පෙන්නපු ඩෙනිම් ෂර්ට් එකට පොඩ සේම් එකක්. ඒකම නෙමෙයි. ඒකට ටිකක් සේම් ඩිසයින් එකක් අරගෙන තියෙනවා ආයෙත්ම. ඉතින් කමන්නේ මේක ලයිට් වෙට් මැටීරියල් එකක් අඳින්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක 5400ක් වෙනවා. ඊළඟට බලමු කෙලිපෙඩ වලින් මම ආයෙත් මොනවද ෂොප් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මෙතන තියෙනවා බ්ලැක් කලර් බ්ලේසර් එකක්. ඉතින් බ්ලැක් කලර් බ්ලේසර් මට ඕන වෙනවා නිතරම. ඉතින් ඒ නිසා මම මේක අරගෙන තියෙනවා. මේක 10900ක් වෙනවා. ඉතින් මේක ඇත්තටම මම හිතනවා normal price range එක යනවා කියලා මේ බ්ලේසර් එක නම්. ඊට පස්සේදී අපි තව බ්ලැක් කලර් එකේ මම ෆ්‍රොක් එකක් පර්චේස් කරලා තියෙනවා. මෙන්න මේ විදියට. ඉතින් ඒකේ තියෙන මෙන්න මේ කොලර් එකට තමයි මම ආසුනේ. මේ ඇත්තටම ලේසියෙන්ම අහගන්න පුළුවන්. හැබැයි සමහරවිට මට තියෙන ටයිම් එකත් එක්ක චුට්ටක් ටයිම් මදි වෙන වෙලාවකදී කියලා අඳින තමයි මම මේවා මේ පර්චේස් කරලා තියෙන්නේ. ඉතින් මේකදී මේක ඇත්තටම 7200 වෙලා තියෙනවා. මේ ෆ්‍රොක් එක. ඉතින් ඒකට බෙල්ට් එකකුත් ලැබිලා තියෙනවා. ලස්සනයි. ඉතින් ආයෙත් මම පෙන්නන්නේ G-Flock එකෙන් මම මොනවද අරගෙන තියෙන්නේ කියලා. ආයෙත් බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා ලස්සන pieces skirt එකක්. ඉතින් මේ දවස්වල pieces skirt pieces frocks කියන්නේ ගොඩක් අතරම ජනප්‍රියයි. ඉතින් හැමෝම ආස කරන ඩිසයින් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක හරිම ලස්සන pieces skirt එකක්. ඉතින් මේක අතරම වෙලා තියෙනවා 7180 වෙලා තියෙනවා මේ skirt එක. කලර් එකෙන් පෑන්ට් එකක් අරගෙන තියෙනවා. මේක අර මං හිතන්නේ කලින් පෙන්නපු බ්ලේසර් එකට මැච් කරලා තමයි අරගෙන තියෙන්නේ. 1800ක් වෙලා තියෙනවා මේ පෑන්ට් එක. ඊළඟට මම ආයෙත් පෙන්නන්නේ G-Flock එකෙන් ගත්තු ලස්සන ඇඳුම් ටිකක්. ඉතින් ඔයාලට
මේකෙදි තියෙනවා ඩෙනිම් ෆ්‍රොක් එකක්. මේක නම් දැන් මම හිතන්නේ මම අරගෙන ටික දවසක් වෙන බෑග් එකක්. බෑග් එක චුට්ටක් ඩැමේජ් වෙලා තියෙනවා. මේ ළඟදී අතරම ට්‍රිප් එකක් ගියෙත් නෑ. කොහෙවත් ගියේ නෑ. මම අතරම චයිනා ටුවර් එකකුත් ගිහින් ආපු නිසා මේ ටික ඔක්කොම අඳින්න මට ටයිම් එකක් යන්න තැනක් තිබුණේ නෑ. කන්වර්සේෂන් දෙකකුත් කරලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේක මට ඩිසයින් එක යනකම් අඳ ගන්න උනේ නෑ. මේක දැන් මම හිතන ටිකක් අවුට් වෙලා කියලා ඩිසයින් එක. ඉතින් මේක 8700ක් වෙලා තියෙනවා. මේ ෆ්‍රොක් එක අර උඩින් පොඩි යෝක් එකක් තියෙන. ඊට පස්සේ මෙහෙම ලේයර් විදියට ජිප්සි ආකාරයට යන ෆ්‍රොක් එකක්. ඉතින් ඒක ලස්සනයි. ඒක කෙට්ටු මහත ඕන කෙනෙකුට මැච් වෙන ඩිසයින් එකක්. තව ලස්සන ෆ්‍රොක් එකක් තියෙනවා. ඒක නම් මම ආසයි. මේක ඇත්තටම කියන්න දෙරෙන්නේ නැහැ. කලර් එක ඔයාලට පේන්නේ නම් එක විදියකට මට ඇස් දෙකට පේන්නේ තවත් විදියට. මේක චොක්ලට් බ්‍රවුන් එකක් නෙමෙයි, ඩාර්ක් බ්‍රවුන් එකක් නෙමෙයි. ඒක නිකක් ඇත්තටම කොළ පාටටත් එක්ක යන ඒ කියන්නේ අමුතු කාලා එකක්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ලස්සනයි ඒක. මේ විදිහට වේස්ට් එකෙන් ටයිට් වෙන්න තියෙන්නේ. බලමු මේක දැන් මට මදි වෙලක් දන්නෙත් නැහැ. මේක ඇඳලා බලමු අපි ලස්සනයිද කියලා. මේ ෆ්‍රොක් එක 8400 වෙලා තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා මේ වගේ ලස්සන බ්ලේසර් টොප් එකක්. ඉතින් මේකේ කොළයකට තමයි මම ආසම. මේකේ කොළයක හරි ලස්සනයි. මේකේ ටියුලිප් ස්ලීව් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ බ්ලේසර් টොප් එක හරි ලස්සනයි. ඒක වෙලා තියෙනවා 8580ක්. ඊළඟට තව බෑග් එකක් තියෙනවා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ඇෂ් කලර් එකෙන් තියෙන වේස්ට් කෝට් එකක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ මට මතකයි ඒකට මම බ්ලේසර් එකක් එක්ක පෑන්ට් එකක් ගත්තා කියලා. මේ තියෙන එකේ බ්ලේසර් එක. ඉතින් මම හිතුවා වේස්ට් කෝට් එකක් එක්ක බ්ලේසර් එක චුට්ටක් try කරන්න ඕනි කියලා. ඒ නිසා මේ කලර් එක මම කවදාවත් ඇඳලත් නැහැ. මම හිතුවා මේ කලර් එක try කරලා බලන්න ඕනි කියලා. ඉතින් මට මතක විදිහට මේකේ price එක නම් ටිකක් වැඩි. අතරම අපරාධයක් කියලා හිතනවා. මීට වඩා අඩු ගන්නට අපිට වෙන රටවල් වලින් ගන්න පුළුවන්. මේ quality එකම තියෙනවා. ඉතින් මේක පෑන්ට් එක. පෑන්ට් එක වෙලා තියෙනවා 5900. ඊට පස්සේදී බ්ලේසර් එක වෙලා තියෙනවා 14580. 14000. ඉතින් 14000 කියන්නේ අතරම 14000 බ්ලේසර් එකක් ගන්නකොට අපිට සෙට් එකක්ම ගන්න පුළුවන් 14000 ට පෑන්ට් එකත් එක්කම. ඉතින් අපරාධ වැඩි කියලා හිතනවා. මේක 6000 වෙනවා. ඉතින් 6800 වෙලා තියෙනවා. ඉතින් ඒතර මේ ටික ඔක්කොම එකතු කරනකොට එක ගමනට ඒ වගේ මුදලක් වියදම් කරනවා කියන්නේ මම හිතනවා අපරාධයක් කියලා. මට ආයෙත් අඳින්න වෙන්නෙත් නෑනේ. අපරාධයක්. ඉතින් කමන්නේ. එහෙම තමයි ජීවිතේ. අපි මේක ඇඳලා බලමු. ඊට පස්සේ ඔන්න තියෙනවා black color pant එකක්. ඉතින් අර කලින් පෙන්නපු pant එකට වඩා මේක වෙනස්. මේකේ කකුල ලොකුයි. මේක මමා ජීන් එකක්. මමා pant එකක් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒක ගත්තා. මොකද black color pants තමයි ගොඩාක් වන්නන අතරම. 7850කට. බෑග් එකක් තියෙනවා අපි try කරලා බලමු. ඉතින් මෙතන තියෙනවා ලස්සන ෆ්‍රොක් එකක්. මේක නම් ඇත්තටම මම ගෝල් ට්‍රිප් එකක් ගියපු වෙලාවක ගෝල් ෆෝට් එකට අඳින්න කියලා තමයි ගත්තේ. උනාට මට ඒක අඳින්න උනේ නැහැ. ටයිම් එක මදි වුණා. ඒක ගෝල් වල තියෙන G-pop අවුට්ලට් එකෙන් තමයි ගත්තේ. ඒක හරි ලස්සනයි. ගෝල් වලට මැච් වෙනවා. මේ 8600ක්. ඒක 8600ක් වෙලා තියෙනවා. ලස්සනයි මේක මැටීරියල් එක ලස්සන නිසා ගත්තා. කොච්චර මම ගන්න පුළුවන් නම් මේක අතරම හරිම සිම්පල් ඩිසයින් එකක්. උඩින් ස්මෝක් කරලා තියෙනවා. යටින් ආයි ලේයර්ඩ් විදිහට තියෙනවා. ඉතින් මේ ඩිසයින් එක අතරම මම ගන්න හිතුවා මේ ෆැබ්‍රික් එක නිසා. මේ ෆැබ්‍රික් එක හරි ලස්සනයි. ඒ වගේම හරිම ක්වොලිටි. ඉතින් මම කියන්නේ ෆැබ්‍රික් shopping ගියාම මේ වගේ ලස්සන මැටීරියල් අතරම හමු වෙලා තිනවා අඩුයි. ගොඩක් පමුණුව පෙටාවල මල් වාන හැමතැනටම ගියත් හමු වෙනවා අඩුයි. ඉතින් මේක ලස්සනයි. මේක අතර විනිවිද පේන්නෙත් නැහැ. ජෝර්ජට් එකේ හොඳම ජෝර්ජට් ෆැබ්‍රික් එකක් තමයි තියෙන්නේ. මේක ඇත්තටම 10100ක් වෙලා තියෙනවා. ඉතින් අතන මේ වගේ ෆ්‍රොක් එකක් අපිට රුපියල් 3000කට විතර මහ ගන්නම් පුළුවන්. ඉතින් ෆැබ්‍රික් ලස්සන ඒවා හමු වෙනවා නම් මහ ගන්න එක තමයි හොඳම. ලස්සනයි මේක. ඉතින් මේ තියෙන්නේ ආයෙත් කෙලිෆෙල්ඩ් එකෙන් මම පර්චේස් කරපු ඇඳුම් ටිකක්. ඉතින් මේක තියෙනවා මුලින්ම මෙන්න මේ වගේ ලස්සන ටොප් එකක්. ඉතින් මේක ඉස්සරහින් ටයි කරන්න තමයි තියෙන්නේ. මේක වෙලා තියෙනවා රුපියල් 4490ක්. ආයෙත් තියෙනවා ලස්සන ෆ්‍රොක් එකක්. ඉතින් මේක නම් ඇත්තටම මැටීරියල් එක එච්චර ක්වොලිටි නෑ. මේක අර සොෆ්ට් ලිනන් එකක් තමයි තියෙන්නේ. සොෆ්ට් ලිනන් මැටීරියල් එකක්. මේක පොඩි වෙනවා ටිකක් අර හොඳටම අයන් කරලා තමයි අඳින්න ඕනේ. හැබැයි මේ ඩිසයින් එකට මට ආස හිතුණා. මේ තියෙන්නේ ඒක ලස්සනයි. ඒතර මේක අපිට ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙකුට නම් අඳින්න පුළුවන් ඩිසයින් එකක් මේ තියෙන්නේ. ඒක ලස්සනයි. ඒක වෙලා තියෙනවා 8490ක්. ඒකේ කලර් එකට ආස නිසා තමයි ඇත්තටම මම ගත්තේ. මේ කලර් එක මට නැහැ ඇඳුම්. ඒ නිසා මම ඒක අරගත්තා. ඊළඟට තව තියෙනවා ඩෙනිම් එකෙන් ලස්සන මොකද්ද මේ ස්කර්ට් එකක්. ඉතින් ඩෙනිම් එකේ ස්කර්ට් එකක් තියෙනවා. ඒකේ දෙපැත්ත ලස්සන පොකට්ස් දෙකක් තියෙනවා. පහලින් මේ විදිහට ප්ලීට් කරලා තියෙනවා. මේක හැබැයි ලස්සනයි කියලා ගත්තට එච්චර ලස්සනක් නෑ වගේ. මේක ඇඳලා බලමු අපි ලස්සනයිද කියලා. මේක 7990ක් වෙලා තියෙනවා. 7990ක් වෙලා තියෙනවා.
ඊළඟට තව තියෙනවා ස්කර්ට් එකක්. මේක ෆ්ලෙයර්ඩ් ස්කර්ට් එකක්. මේක නම් පොඩ්ඩක් ලස්සනයි කියලා මම හිතනවා. මේක සිපර් එකක් තියෙනවා මේ විදිහට සයිඩ් එකට. ඊට පස්සේ මේකේ ලොකු පොකට් එකක් තියෙනවා මේ. ලොකු පොකට් එකක් තියෙනවා. මේ පැත්තෙත් ලොකු පොකට් එකක් තියෙනවා. මේක මේ අඳින විදිය මට හිතා ගන්න බෑ තාම. සිපර් එක දීලා තියෙන සයිඩ්ස් දෙකට තමයි පොකට්ස් දෙක එන්නේ. අපි බලමු මේක ඇඳලා. මේක ප්‍රයිස් එක වෙලා තියෙනවා 9990. ලස්සනයි මේක. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන ජම්ප් සූට් එකක් මම අරගෙන තියෙනවා. ඉතින් ඒක ටිකක් black and white එකෙන් යන්නේ. පොඩි black straps වගේ යනවා. මේ විදියට. ලස්සන ජම්ප් සූට් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඒක වෙලා තියෙනවා. ඒකේ ප්‍රයිස් එක නෑ. මේ වගේ පොඩි කැමි টොප් එකක් අරගෙන තියෙනවා. මේක ප්‍රයිස් එක වෙලා තියෙනවා 3000ක්. රුපියල් 3000ක් වෙලා තියෙනවා. හරි ලස්සනයි ඒක. ඉතින් ඒකේ මේ විදිහට ටැග් එකකුත් දාලා තියෙනවා. මේකේ තියෙන ටික නම් අතරම මම ගොඩක් කලකට කලින් අරගත්තු ටිකක්. ඉතින් මේක මම ඇඳලා නෑ. ඉතින් මෙතන තියෙනවා මම කාලයකට කලින් ගතිපු ස්කර්ට් එකක්. ඉතින් මේක මෙන්න මේ වගේ ස්කර්ට් එකක්. ඉතින් මේක ලස්සනයි. මේකට මම මේ වගේ টොප් එකකුත් අරගෙන තියෙනවා. ඊට පස්සේ අවසානයේ තියෙනවා තවත් ලස්සන ෆ්‍රොක් එකක්. ඉතින් ඒ ෆ්‍රොක් එක මම ආසාවෙන් ගත්තට එච්චර ආස නෑ වගේ කියලා හිතනවා. මේක පොඩ පාටි ලුක් එකක් තියෙන ෆ්‍රොක් එකක්. මේක අඳින්න පුළුවන්. මේක අතරම ටික දවසක් වෙනවා අරගෙන. මේක උනාට ඇඳේ නෑ තාම. ඊළඟට මෙන්න මේ টොප් එක අතරම හරි ලස්සනයි. මම ඒකට ගොඩක් ආසයි. හඳින්නුනේ නෑ. මට ඒක මිස් වෙලා තිබ්බා. දැන්වත් අඳින්න ඕනේ. ඉතින් ඒක වෙලා තිනවා 4950ක්. ඉතින් මේකේ මේ එම්බ්‍රොයිඩරි කරලා තියෙන මේ ඩිසයින් එකට තමයි මම ආස. මේක හරි ලස්සනයි නේද? මේ බලන්න. ඊළඟට white color pleated skirt එකක් අරගෙන තියෙනවා. මේක නම් 9200ක් වෙලා තියෙන. අතර මම හිතනවා මේක නැචරල් මිල වැඩි කියලා. ඊළඟට තව මම මේ වගේ ලස්සන blazer top එකක් වගේ එකක් අරගෙන තියෙනවා. overcoat එකක් වගේ. sleeve එක නම් දිගට නෑ. half sleeve එකක් තියෙන්නේ. normal sleeve එකක්. මේ top එකත් ලස්සනයි. මට මොන හරි event එකකට අඳින්න පුළුවන්. ඒක 9880ක් වෙලා තියෙනවා. ඉතින් මම තව G Block එකෙන් අරගත්තු item ටිකක් බලමු. ඉතින් මෙතන තියෙනවා ඇත්තට මේක නම් මම ඇත්තටම දැකපු ගමම ගන්න ඕනි කියලා හිතුවා. මේක මම වෙබ්සයිට් එකේ දැකලා ඉක්මනින්ම ගිහලා පර්චේස් කරා. මේ ළඟදිම තමයි මේක ගත්තේ. මේක මම හිතන්නේ ඔයාලා දැන් මේ වීඩියෝ එක ළඟදි බැලුවත් මේක දාපු ගමම තමයි මේ item එක තියෙන්නේ. මේක නම් ඇත්තටම price එක බැලුවේ නැතුව තමයි මම purchase කරේ. තියෙන නිසා මේකේ price එක ටිකක් වැඩි. මට හිතුණා ගෙනාවට පස්සේ අපරාධෙත් කියලා. හැබැයි ඉතින් ඒ design එක ලස්සනයි. මේක ඇත්තටම 15000 වෙනවා 15000ක් වෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් වෙන රටකදී බ්ලේසර් එකයි පැන්ට් එකයි දෙකම 15000 වලට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක මම කරපු අපරාධයක් කියලා. ඒත් ඉතින් කමක් නැහැ ලස්සනයි. ඉතින් ඒකට මම ලස්සන කවුල් නෙක් එක තියෙන මෙන්න මේ වගේ ෆ්‍රොක් එකක් තමයි මැච් කරලා ගත්තේ. මේක ඇඳලා මේකට උඩින් තමයි මේ බ්ලේසර් එක අඳින්න හිතාගෙන ඉන්නේ. මේ කලර් එක නම් ලස්සනයි. මේ ෆ්‍රොක් එකේ කලර් එකට මම ආසයි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මම රෑ 12ට වගේ නිදාගන්න යද්දී ඔන්ලයින් දැකලා පර්චේස් කරපු කෙලිපෑඩ් එකෙන් පර්චේස් කරපු ෆ්‍රොක් එකක්. ඉතින් ඇත්තටම රෑ වෙලා කලබලයට පර්චේස් කරපු නිසා මම හිතන්නේ මම මේකේ සයිස් එක නම් චිර වරද්දගෙන තියෙනවා. මොකද මට එක බ්‍රෑන්ඩ් G Flock එකේ යන්නේ UK8 අනිත් එකේ යන්නේ UK10 වගේ මොන හරි එහෙම තිබ්බා මට ඒක අමතක වෙලා. ඉතින් මේක චුටක් සයිස් එක මට හිතනවා වෙනස් කියලා අපි අඳලා බලමු. ඒක ලස්සනයි. ඒක හරිම ලස්සනයි. 11000 වෙනවා. 11990. ඉතින් 11990ක් වෙනවා මේක. ටිකක් ප්‍රයිස් එක වැඩි. ඒත් ඉතින් මෙන්න මේ යට තියෙන මෙන්න මේ ඩිසයින් එකට මම හරි ආසයි. ඒකේ මොඩල් එක නම් ලස්සනට තිබ්බා. මට කොහොමද තියෙද දන්නේ නැහැ. බලමු අපි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මම මේ දවස්වල shopping කරලා තියෙන්නේ. ඉතින් කොච්චර මහා ගන්න පුළුවන් වුණත් ඉතින් ඔයාලත් එහෙම නේද? ඉතින් මොන හරි ලස්සන ඩිසයින් එකක් දැක්කම අනිවාර්යයෙන්ම අරගන්න හිතෙනවා. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. ඉතින් මීට කලිනුත් මම මේ වගේ shopping vlogs අරගෙන ආවිලා තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ආවිලා තියෙනවා. ඇත්තටම එක වීඩියෝ එකක් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් බලලා තියෙනවා. ගොඩක් දෙනෙක් මට ලස්සන comments දාලා තියෙනවා. ඉතින් මගේ choices ලස්සනයි, choices හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමයි මීට කලින් තෙමු ෂේන් වගේ apps වලින් shopping කරලා vlogs අරගෙන ආපු නිසා මම හිතුවා ලංකාවේ brands වෙන කෙලිපෙල්ඩ G Flock වගේ බ්‍රෑන්ඩ්ස් වලනොත් shopping කරලා ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. ඉතින් මට ලස්සනට තිබුණ ඇඳුම් මොනවද කියලාත් comment කරගෙන යන්න. මම මුලින්ම මේ ඇඳුම් අඳින්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එහෙනම් thank you so much මට මේ විදිහට ආදරය දෙනවට comments කරනවට. ඉතින් ඔයාලා හැමදාම මාත් එක්ක රැඳිලා ඉන්නවට හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් මේ වගේ හමු වෙමු. ගිහින් එන්නම් මං ඉෂු.